අද මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ විදිහේ ස්ලීව් එකක් කොහොමද හදාගන්නේ කියලා. මේක ෆ්‍රොක් එකකට, ක්‍රොප් टॉप එකකට වගේ දෙයකට අපිට මේ ස්ලීව් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට තමයි මුලින්ම අපිට මෙන්න මේ විදිහේ පටියක් ඕන වෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට මෙන්න මේ හැඩයෙන් තියෙන තව පටි කැල්ලක් ඕන වෙනවා. නිකන් කර්ව් එකක් කපනවා වගේ. අපිට ඒක කරන්න පුළුවන් රෙඩි කොටස දෙකට නමලා මෙන්න මේ විදිහට කර්ව් එකක් වෙන මුලින් කර්ව් එකක් වෙන විදිහට රෙඩි කොටස නමලා හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ ප්‍රමාණය එළියට එන ප්‍රමාණය මම ඕවර්ලොක් කරලා normal machine එකේ මහලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රමාණය මෙන්න මේ ඇඳුමට අල්ලන ප්‍රමාණය ගැදර කරගන්න ඕනේ අපි. ඒ කියන්නේ නූලක් අපි දාලා අපිට නූලක් දාලා මෙන්න මේ විදිහට මේක රෙඩි කරගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහේ පටියක් කපා ගන්නවා. පටියක් කපාගෙන මෙන්න මේක මට අවශ්‍ය අඟල් 6යි. මම මෙහුම් වාසිත් එක්ක අඟල් 13කට මේක කපාගෙන තියෙනවා. ඊට පස්සේ මේ පටිය අපි ඩබල් දාන්න ඕනේ. මෙන්න මේ විදිහට පටිය දෙකට නමනවා. පටිය දෙකට නමලා අපි මේ රෙඩි කරගත්ත එකට මෙන්න මේ පටිය අල්ලන්න ඕනේ. හරිනේ. දැන් මෙන්න මේ විදිහට තමයි පටිය හදාගත්තේ. අපි මෙන්න මේකේ අවශ්‍ය ප්‍රමාණයට මෙන්න මේක දෙකට නමලා තමයි අපි අල්ලන්නේ. මේකේ අවශ්‍ය ප්‍රමාණයට මෙන්න මේ පටිය හදාගෙන තියෙනවා. එතකොට මේකේ කන පිට හොඳ පිට අඳුර ගන්න ඕනේ. කන පිට පැත්ත තියලා, ඒ කියන්නේ මූණට මූණ තියලා මෙන්න මේ විදිහට හදා ගන්නවා. එතකොට උඩ තියෙන්නේ උඩ පිට පැත්ත. ඊට පස්සේ ඒක අපි මෙතන මැහුම් වාසිත් එක්ක අරගෙන තියෙන්නේ. මැහුම් වාසිය අඟල් භාගයක් 3 කාලක් විතර තියන්න. මොකද ඕලොක් කරන හින්දා. ඊට පස්සේ මෙන්න මේ ඇඳුමේ හොඳ පිටට අපි ගත්ත මේ ස්ලීව් කොටසේ හොඳ පිට. කියන්නේ මූ හොඳ පිටට මූණට මූණ මෙන්න මේ විදිහට තියන්න. ඔයාලට පේනවා ඇති නේද? මේකේ නූල් තියෙනවා. ඉතින් පැහැදිලිද? මෙන්න මේ විදිහට zoom කරලා පෙන්නුවොත් මේ කන පිට මේ හොඳ පිට. එතකොට හොඳ පිටට මේ තියෙන හොඳ පිට මේකත් හොඳ පිට. හොඳ පිට තියලා අපි මෙන්න මේ විදිහට අපි චූටි ප්‍රමාණයක් මෙතන ඉඩ තියන්න ඕනේ. මොකද මේක තමයි බ්ලවුස් කොටසට අල්ලන ප්‍රමාණය. දැන් අපි මේක මෙන්න මේ විදිහට යටටම කරලා ඇල්ලුවොත් එimhe බ්ලවුස් කොටසට මෙන්න මේ පොඩි පටි ප්‍රමාණයක් ඇල්ලෙනවනේ. එතකොට කැතයි ඇත්තටම. ඒ හින්දා මෙන්න මේ චුට්ටක් අඟල් කාලක් විතර වගේ ඉඩ තියලා තමයි අපි මේක අල්ලන්න පටන් ගන්න ඕනේ. මෙන්න මෙතන ඉඳලා අපි පටන් ගමු. මෙන්න මෙහෙම තියලා අපිට මේකේ චුට්ටක් එළියට ඉඩ තියමු. මොකද ගොඩාක් වැඩිපුර තියෙන හින්දා. ඊට පස්සේ අපිට දැන් මේක හරියට මිම්ම බලා ගන්න වගේ ඕනේ නම් අපිට පුළුවන් මෙන්න මේක මෙහෙම තියලා ගන්න. නැත්තම් ඔව් මෙන්න මෙහෙම තියලා අරගෙන හරි මෙන්න මේ හරිය වගේ තියෙන අපි චුට්ටක් මාක් කරගමුකෝ කොහොමද මෙන්න මෙහෙම. දැන් මෙන්න මෙතන ඉඳලා පටන් ගන්නවා. මෙන්න මෙහෙම පටන් අරගෙන එතන තියලා මෙන්න මේ විදිහට පටන් ගන්නවා. මුලින්ම ටැග් කරනවා. මෙන්න මේ විදිහට ටැග් කරලා දිගටම මේක අල්ලගෙන යන්න මෙන්න මෙතන හරි මෙෂර්මන්ට් එක තියෙන විදිහට. හරි. දැන් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියන්නේ. අපි ඊට පස්සේ මේක ඕවර්ලොක් කරගන්න ඕනේ. ඒක තමයි මෙන්න මේ විදිහට එන්නේ. දැන් අපි ඕවර්ලොක් කරගන්න. දැන් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා චුට්ටක් අර මෙන්න මෙතන ඉස්සෙන ගතියක් වගේ එනවනේ ස්ලීව් එක හදාගත්තට පස්සේ ඒ හින්දා අපි කරන්න ඕනේ මෙන්න මෙතන ඕවර්ලොක් මැහුම. ඒ කියන්නේ ඕවර්ලොක් එකේ තියෙන මෙෂර්මන්ට් එකේ චුට්ටක් නූල, ඒ කියන්නේ චුට්ටක් එළියට වගේ ඇවිල්ලා තියෙනවනේ. ඒක කැතයි. අනිත් එහෙම පෙනෙද්දි කැතයි. ඒ හින්දා මෙන්න මේක ඇතුල් පැත්තට මෙන්න මෙහෙම හරවලා මෙන්න මේ විදිහට මේක ඇතුල් පැත්තට මෙන්න මෙහෙම හරවන එක තියෙන්නේ එළියට සාමාන්‍යයෙන් මෙන්න මේක ඇතුල් පැත්තට හරවලා අවුට්ලයින් එකක් ගහන්න ඕනේ මෙන්න මෙතනින්. මෙන්න සාමාන්‍යයෙන් 8න් එකක් වගේ 8න් එකක්. ඔව් 8න් දෙකක් නම් ලොකු වැඩි. 8න් එකක් වගේ එන විදිහට මෙන්න මේ අයිනෙන් මැහුමක් ගහන්න ඕනේ ස්ලීව් එකේ මෙන්න මේ බෑන්ඩ් එක පැත්තට එන්න. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. පොඩි ප්‍රමාණයක් තමයි ගන්න. ලොකු ප්‍රමාණයක් ගත්තොත් ඇත්තටම කැතයි ඒක. ලොකුවට හිටිනේ. හින්දා මෙන්න මෙහෙම මෙන්න මේ විදිහට වලට පේනවා. මෙන්න මේ විදිහට මැහුමක් ගහන්න ඕනේ. ඒක ඇත්ත හැම වෙලාවෙම අතින් ස්ලීව් එක පැත්තට හරවන්න. මෙන්න වෙලාවෙම තමයි මේ ස්ලීව් එක ගන්නේ.